ඔගොල්ලෝ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා ඉන්වෙස්ට් ෆෝන් ලයිෆ් YouTube නාලිකාවෙන් ගෙන අලුත්ම වීඩියෝ එකකට අපි නිරන්තරයෙන්ම ආයෝජනය සහ මූල්‍ය ශ්‍රේෂ්ඨය සම්බන්ධව කතා කරන YouTube නාලිකාවක්. ඉතින් අදත් අපි වීඩියෝ එක ගෙනාවේ කොටස් වෙළඳ පොළ ආයෝජනය සම්බන්ධව කතා කරන වීඩියෝ එකක් තමයි ගෙනාවේ. ඉතින් මුලින්ම මතක් කරන්න ඕන මේක කිසිසේත්ම ඇඩ්වයිස් එකක් දෙන වීඩියෝ එකක් නෙමෙයි. ඇත්තටම මේක එඩියුකේෂනල් කන්ටෙන්ට් එකක්. මොකද මම ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් කෙනෙක්වත් ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් කෙනෙක්වත් නෙමෙයි. ඒ නිසා මේක ඔයාලගේ ඇනලිසිස් පහසු වෙන්න කරන එඩුකේෂනල් කොන්ටෙන්ට් එකක් පමණයි. මේකෙන් කිසිම රෙකමෙන්ඩේෂන් එකක් ලැබෙන්නේ නැහැ. ඔයාලට ඇඩ්වයිස් එකක් අවශ්‍ය නම් ඔයාගේ රෙජිස්ටර්ඩ් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් ඉන්නවා බ්‍රෝකර් ෆර්ම් එක හරහා යාව සම්බන්ධ කරගෙන ඔයාලට අවශ්‍ය ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බයිරහා ෆාර්ම්ස් PLC කම්පැනි එක ගැන. ඉතින් මේකේ අපිට පසුගිය මැයි 30 රිසල්ට් එක ආවා. 2025 මාර්ච් 31 වලින් එන්ඩ් වෙන ක්වාටර් එකේ රිසල්ට් එක අපිට දැන් ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ අලුත්ම රිසල්ට් එක සහ මේකේ මේ වෙලාවේ මාකට් එකේ තියෙන ඕවර්විව් එකත් එක්ක අපි පොඩ්ඩක් බලමු ඇනලිසිස් එකක් කරලා මේක මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් දැනට රුපියල් 170ක වගේ ප්‍රයිස් එක ට්‍රේඩ් වෙනවා මාකට් එකේ. ඉතින් අපි පොඩ්ඩක් මේකේ මුලින්ම මේකේ අපිට වීඩියෝ එක කොටස් කීපයකට යනවා. මුලින්ම අපි ඇනුවල් රිපෝට් එකත් එක්ක ටිකක් කතා කරනවා. ඊට පස්සේ අපි quarterly financial reports කතා කරනවා. ඊට පස්සේ අපි අවසානයේදී ටෙක්නිකලි යම්කිසි ඇනලිසිස් එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනතුරුම රැඳී සිටින්න කියලා ඉල්ලා සිටිනවා. ඔයාලට අනිවාර්යෙන්ම වටිනා දේවල් ටිකක් වීඩියෝ එක අවසානයේ ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම මේකේ ඇනුවල් රිපෝට් එකට ගිහිල්ලා බලමු. අපිට තියෙනවා 2023-24 ෆයිනෑන්ෂල් ඉයර් එකේ ඇනුවල් රිපෝට් එක. අපිට ලේටස්ට් ඇනුවල් රිපෝට් එක තාම ලැබුණේ නැහැ. ඒක ඉස්සරහට පබ්ලිෂ් කරයි. අපිට දැනට තියෙනවා 23-24 ෆයිනෑන්ෂල් ඉයර් එකේ ඇනුවල් රිපෝට් එක. ඒකත් එක්ක අපි ගිහිල්ලා බලමු සාමාන්‍යයෙන් මේ කම්පැනි එකේ බයිරහා ෆාර්ම්ස් PLC කම්පැනි එකේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේකේ සබ්සිඩරිස් කීපයක්ම තියෙනවා. මේ ද බයිරහා ෆැමිලි කියලා මෙයාලා සබ්සිඩරිස් කීපයක්ම තියෙනවා. මේකේ බයිරහා ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකේ 100% ඕනර්ෂිප් එක තියෙනවා මේ කම්පැනි එකට. ඉතින් මේකේ බයිරහා ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් එක. ඉතින් මේකේ කරන්නේ ප්‍රී කුක්ඩ් මීට් ප්‍රොඩක්ට් තමයි මේකේ බිස්නස් එක කරන්නේ. ඊට පස්සේ බයිරහා ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකේ 100% ඕනර්ෂිප් එකක් තියෙනවා. මේකත් මේ පෝල්ට්‍රි ඉන්ඩස්ට්‍රි එකේ කරන ඉම්පෝර්ට් සහ ඉම්පෝර්ට් කරලා සෙල් කරන ප්‍රොඩක්ට් තමයි මේ කම්පැනි එක හරහා සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් BF Land ඩිවලොප්මන්ට් ලිමිටඩ් කම්පැනි එක, ලංකා ලෑන්ඩ් ඩිවලොප්මන්ට් කම්පැනි එක, HCF Land ඩිවලොප්මන්ට් කම්පැනි එකේ 100% ඕනර්ෂිප් එකක් තියෙනවා. ඒකත් මේ ඇග්‍රිකල්චර් ලෑන්ඩ් සම්බන්ධව සහ මේ පෝල්ට්‍රි බිස්නස් එක සම්බන්ධව ප්‍රොජෙක්ට් යන කම්පැනිස් කීපයක්. ඊට පස්සේ CNI Farms Limited කම්පැනි එකේ 100% ඕනර්ෂිප් එකක් තියෙනවා. ඒකත් මේ පෝල්ට්‍රි බිස්නස් එක සම්බන්ධව විශේෂයෙන්ම මේ බ්‍රොයිලර් ඩේ ඕල්ඩ් චික්ස් සම්බන්ධව ප්‍රොඩක්ෂන් කරන ෆාම් එකක් විදිහට අපිට ඒක හඳුන්වා ගන්න පුළුවන්. ඊට පස්සේ Nature's Meat Industry Limited කම්පැනි එකේ 100% ඕනර්ෂිප් එකක් තියෙනවා. මේකත් මේ බ්‍රොයිලර් චිකන් සම්බන්ධව බ්‍රොයිලර් ෆාම් සම්බන්ධව තියෙන කම්පැනි එකක්. ඊට පස්සේ Hill Country Farms Limited කම්පැනි එකේ 100% ඕනර්ෂිප් එකක් තියෙනවා. මේකෙත් මේ බ්‍රොයිලර් ප්‍රොඩක්ෂන් එක තමයි වෙන්නේ. ඩේ ඕල්ඩ් චික්ස් වල ප්‍රොඩක්ෂන් එක තමයි වෙන්නේ. ඉතින් මෙතනින් තවත් කම්පැනි කීපයක් තියෙනවා. බයිරහා ඉන්ටර්නැෂනල් එපිසෝඩ් CEO කියන කම්පැනි එක. ඉතින් ඒකේ 100% ඕනර්ෂිප් එකක් තියෙනවා. ඒක UAE වල United Arab Emirates වල රෙජිස්ටර්ඩ් කම්පැනි එකක්. ඉතින් මේකෙත් කරන්නේ එක්ස්පෝර්ට් කරනවා චිකන් ප්‍රොඩක්ට්ස් ග්ලෝබල් මාකට් එකට. ඒක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ග්ලෝබල් රීච් ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකේ 100% ඕනර්ෂිප් එකක් තියෙනවා. ඒකත් එක්ස්පෝර්ට් ඕරියන්ටඩ් කම්පැනි එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකේ මීට් බේස් ප්‍රොඩක්ට් තමයි ඒකේ තියෙන්නේ. ඊට පස්සේ Fortune GP Farms ලංකා ලිමිටඩ් කම්පැනි එකේ 50% ඕනර්ෂිප් එකක් තියෙනවා. ඉතින් ඒකත් මේ බ්‍රොයිලර් ෆාම් සම්බන්ධව කරන කම්පැනි එකක්. ඊට පස්සේ Fortune Agro Industries Private Limited එකේ 50% ස්ටේක් එකක් ඕනර්ෂිප් එකක් තියෙනවා. ඒකත් මේ බ්‍රොයිලර් සම්බන්ධව සහ පෝල්ට්‍රි බිස්නස් එක සම්බන්ධව රජරට ලෑන්ඩ් ඩෙවලොප්මන්ට් ඇන්ඩ් කල්චරල් ට්‍රයැන්ගල් ලෑන්ඩ් ඩෙවලොප්මන්ට් ලිමිටඩ් සහ වින්සෝ රියල් ඉස්ටේට් ලිමිටඩ් එකේ මෙයාලට 50% ස්ටේක් එකක් තියෙනවා. ඊට අමතරව Care for Wellbeing Private Limited එකේ 50% ස්ටේක් එකක් තියෙනවා. මේකෙත් කරන්නේ මැනුෆැක්චර් කරනවා නියුට්‍රෙක් ෆියුලර්
ප්‍රොඩක්ට්ස් මැනුෆැක්චර් කරන එක තමයි කරන්නේ. ඉතින් අපිට මේන්ලි අයිඩියා එකක් ගන්න පුළුවන් දැන් මේ බයිරා ෆාම්ස් PLC කම්පැනි එකේ සබ්සිඩරිස් මොන වගේද සහ ඒ සබ්සිඩරිස් කරන්නේ මොන වගේ බිස්නස්ද කියන එක ගැන රෆ්ලි අයිඩියා එකක් අපිට එතනින් ගන්න පුළුවන්කම තියෙනවා ඇනුවල් රිපෝට් එක. පොඩ්ඩක් බලමු ඇනුවල් රිපෝට් එකේ මෙයාලගේ ප්‍රොඩක්ට්ස් මෙතන දාලා තියෙනවා. ඉතින් මෙතන මෙයාලා මේන්ලිම මේ පෝල්ට්‍රි බිස්නස් එකේ ඉන්න කම්පැනි එකක් විදිහට ඩේ ඕල්ඩ් චික්ස් තමයි කරන්නේ. ඊට අමතරව අපිට මෙතනින් බලා ගන්න පුළුවන් එයාලගේ වෙනම ප්‍රීකුක්් ප්‍රොඩක්් කීපයක් තියෙන ඒ මෙතනින් වාලට රූපරාම බලාගන්න පුළුවන් විදිට යාලා ඇනුවල් රිපොට් එක දාලා තියෙන. ඉතින් මං හිතනවා අපි ඇනුවල් රිපෝට් එක මේන්ලි අයිඩියක් ගන්නකොට මොන බිස්නස් අයිඩියක් ගන්නකොට මේ ටික අපිට දැනට කතා කරා මේ ටික මොකද මෙතන ඉස්සරහට යමු ඇනුවල් රිපෝට් එකේ බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. නමුත් විශාල කාල ප්‍රමාණයක් ගත වෙනවා ඒක කතා කරන්න ගියාම නිසා අපි මෙතනින් ඉස්සරහට අපි බලමු ඉස්සරහට මේ මාකට් එකේ ඕවර්විව් එක සහ ෆයිනෑන්ෂල් රිපෝට් සහ ටෙක්නිකල් ඇනලිසිස් එකට අපි ඉස්සරහට යමු ඉක්මනටම. ඉතින් අපි පොඩ්ඩක් මෙහෙමම කතා කරමු. මේ වෙලාවේ ඇත්තටම මේ වගේ මේ කම්පැනි එකට මාකට් එකේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියන එක. ඉතින් අපි දැන් ඉන්නේ ඇත්තටම මේ අදින් පටන් ගත්තේ ජූනි මාසයේ. ජූනි මාසයේ පටන් ගන්නකොට අපි දැක්කා දැන් අපේ මේ ජූනි වලින් එන්ඩ් වෙන ක්වාටර් එකකුත් තියෙනවා. එතකොට මේ මාසේ 30න් ක්වාටර් එකක් එන්ඩ් වෙනවා. ඉතින් අපිට දැන් රිසල්ට් එක ඇවිල්ලා තියෙන්නේ මාර්ච් 31 වලින් එන්ඩ් වෙන ක්වාටර් එකේ රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ජූනි මාසය ඇතුළට තමයි එන්නේ මේ අප්‍රේල් මාසේ කියන එකත් මේ ජූන් 30 වලින් එන්ඩ් වෙන ක්වාටර් එකට තමයි අප්‍රේල් මාසේ එන්නේ. අපි දන්නවා අප්‍රේල් මාසය කියන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය තිබුණා. ඉතින් ලොකු ෆෙස්ටිවල් සීසන් එකක්. ඉතින් මේ ක්වාටර් එක ඇතුළට ඉතින් මේ ෆෙස්ටිවල් සීසන් එකත් ඇවිල්ලා තියෙනවා. මේ ඉස්සරහට අපිට රිපෝට් එක ලැබෙන්න තියෙන්නේ මේ ජූන් 30 එන්ඩ් රිපෝට් එක තමයි අපිට ඉස්සරහට ලැබෙන්න තියෙන්නේ. ඉතින් ඒක ඇතුළට තමයි මේ ෆෙස්ටිවල් සීසන් එක එන්නේ. ඒකෙදි අපි දන්නවා සාමාන්‍යයෙන් ෆෙස්ටිවල් සීසන් එක ඇතුළට ලොකු ඩිමාන්ඩ් එකක් එනවා චිකන් වලට. ඉතින් ඒකත් අපිට බලා ගන්න පුළුවන් ඩිමාන්ඩ් එක මොන විදිහට ඇවිල්ලා තියෙනවද කියන එක අපිට ඉස්සරහා ක්වාටර් එකේ රිපෝට් එකෙන් බලා ගන්න පුළුවන්. ඒක අපිට සලකන්න පුළුවන් ප්‍රධාන කාරණයක් විදිහට අපිට මේ වෙලාවේ කන්සිඩර් කරන්න පුළුවන් මේ ෆෙස්ටිවල් සීසන් එක. මොකද විශාල වශයෙන් චිකන් ඩේ ඕල්ඩ් චික්ස් සඳහා ලොකු ඉල්ලුමක් එන කාල සමයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අනිත් එක තමයි අපි දැක්ක පසුගිය කාල සීමාව තුළ ලංකාවේ ගවර්න්මන්ට් එකකින් චිකන් එක්ස්පෝර්ට් සඳහා යම්කිසි චීනෙත් එක්ක යම්කිසි සාකච්ඡා ප්‍රමාණයක් අපි යනවා දැක්කා. අපි බලමු ඉස්සරහට මේ සාකච්ඡාවල ප්‍රතිඵල විදිහට මේ චීනෙට චිකන් එක්ස්පෝර්ට් කිරීම සම්බන්ධව මොන වගේ නිවුස් ඉස්සරහට එළියට එයිද කියලා අපිට ඒ පිළිබඳවත් අවධානයෙන් ඉඳී යුතුයි කියන එක තමයි මේ කම්පැනි එක ඇනලයිස් කරනවා නම් මම අපේ යෝජනාව විදිහට තියෙන්නේ. ඊට පස්සේ අපිට පේන්න තියෙනවා දැන් ඇත්තටම ඉන්ට්‍රෙස්ට් රේට් පහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට ව්‍යාපාර නැවත ප්‍රකෘතිමත් වීමක් පේන්න තියෙනවා. ඒත් එක්කම අපි දැක්ක පසුගිය බජට් එකෙන් ගවර්න්මන්ට් සෙක්ටර් එකේ වර්කර්ස්ලට හොඳ සැලරි ඉන්ක්‍රීස් එකක් කරලා තිබුණා. ඊට අමතරව අපිට පේන්න තියෙනවා ප්‍රයිවට් සෙක්ටර් එකේ වර්කර්ස්ලටත් සැලරි ග්‍රැජුවලි ඉන්ක්‍රීස් වෙන විදිහක් අපිට පේන්න තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට දැන් පේන තියෙනවා මේ කන්සියුමර් සෙක්ටර් එකේ සහ මේ රිටේලින් සෙක්ටර් එකේ හොඳ growth එකක් වෙන්න පුළුවන් කියන එක අපිට එතනින් බලා ගන්න පුළුවන්. මොකද දැන් අපි දැක්ක පසුගිය අවුරුදු කීපෙම ලංකාවේ විවිධ ප්‍රශ්න ආවා. කොරෝනා COVID-19 වසංගතයෙන් ප්‍රශ්න තිබුණා. එතකොට කන්සියුමින් ගොඩක් දුරටම අඩු වුණා. ඊට පස්සේ ඉකොනොමික් ක්‍රයිසිස් එක තිබුණා. ඒකත් එක්කත් කන්සියුමින් මිනිස්සුන්ගේ පරිභෝජනය ගොඩක් දුරට අඩු වුණා. නමුත් නැවතත් ඒ පරිභෝජනය කියන එක රිකවර් වෙලා කන්සියුමින් කියන එක වැඩි වෙන අවස්ථාවක් තමයි දැන් මේ කාල සමය තියෙන්නේ. ඉතින් ව්‍යාපාර ප්‍රකෘතිමත් වෙන කාලයක් විදිහට අපිට දැන් පේන තියෙනවා පහුගිය අවුරුදු 2-3 තිබුණ නැති විදිහට දැන් ටිකක් අපිට ඉවෙන්ට්ස් පාටිස් වෙන ෆන්ක්ෂන්ස් නේද ගොඩක් අයගේ වෙඩින්ස් පරක්කු වෙච්ච ඒවා වෙඩින්ස් තියෙනවා. ඉතින් අර ඒ වගේ ගොඩක් සෙලිබ්‍රේෂන් පැත්ත ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් දුරට කන්සියුම් කරන එක වැඩි වෙලා තියෙන බවක් පේන තියෙනවා. මොකද මිනිස්සුන්ගේ අතට ටිකක් ආර්ථිකය නැවත රිකවර් වෙන්න උත්සාහ ගන්නවත් එක්කම ආර්ථික කටයුතු ප්‍රකෘතිමත් වෙනකොට කන්සම්ප්ෂන් එක වැඩි වීමත් එක්කම මේක සාමාන්‍ය ආර්ථික කාරණාවක් විදිහට මේ වගේ ප්‍රොඩක්ට්ස් වලට ඉල්ලුම ඇති වෙන එක අපිට සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් එතකොට මේ වගේ තියෙන මේ ෆන්ක්ෂන්ස් ඉවෙන්ට් ඒ වගේ කාරණාත් එක්ක අනිවාර්යයෙන්ම නැතුවම බැරි කාරණයක් වෙලා තියෙනවා මේ චිකන් කියන එක. ඇත්තටම මේකෙදි චිකන් කියන එක මෙතෙන්දී ඇත්තටම වෙනම කාරණයක් විදිහට සලකන්න අපි මොකද චිකන් කියන එක ඇත්තටම කෙතරම් දුරකට මේකේ නිෂ්පාදනයන් සෞඛ්‍ය ආරක්ෂිත සහ මේ ආහාරයට ගැනීම සහ මේ අර සිදුවන සත්ව හිංසනය කෙතරම් ඒ කියන්නේ ඒ පිළිබඳව සහ ආගමික වශයෙන් මේ සම්බන්ධව තියෙන දේවල් අපි තරම් ඒ කියන්නේ ඒකත්
වෙනම පැත්තකින් සලකනකොට ව්‍යාපාරයක් විදිහට මේ ව්‍යාපාරවලට ඉස්සරහට මේ කන්සියුමර් සෙක්ටර් එකේ ග්‍රෝත් එකත් එක්ක මොන වගේ වර්ධනයක් වෙයිද කියන එක තමයි අපි මෙතන කතා කරන්නේ. ඉතින් ඒකෙදි ඇත්තටම අපි මේ බොහෝ දුරට ලංකාවේ ජනගහනයෙන් වැඩිපුර පිරිසක් ඇත්තටම මේ වගේ ආහාර සඳහා වැඩි නැඹුරුවක් ඇල්මක් තියෙන බව පේන්න තියෙනවා. එතකොට සෑම සාධයකින්ම නැතුවම බැරි කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් ඇත්තටම මේ වැඩි ප්‍රමාණයෙන් මේ වගේ ඉවෙන්ට්ස් තියෙනකොට සහ කන්සියුමින් ඉන්ඩස්ට්‍රි එක වර්ධනය වෙනකොට ඉතින් මේවට වැඩි ඉල්ලුමක් එන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඊට අමතරව අපිට පේන්න තියෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ගත්තට පස්සේ දැන් 2025 දැනට ටුවරිසම් අරයිවල්ස් ඉතිහාසයේ වැඩිම ටුවරිසම් අරයිවල්ස් ආසන්නයට ඇවිල්ලා තියෙනවා මේ මාස කිහිපේ ගත්තම. මොකද 2018 තමයි වැඩිම ටුවරිසම් අරයිවල්ස් ආවේ. මේ පාර 2018 බීට් කරගෙන වැඩිම ටුවරිසම් අරයිවල්ස් ඒ කියන එකේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒකත් එක්කම ඉතින් මේ 5 ස්ටාර් මේ විශාල ප්‍රමාණයේ හොටෙල්ස් වලට ඇත්තට මේ වගේ මේ වැතර රෙපියුටඩ් බ්‍රෑන්ඩ්ස් විදිහට මේ වගේ කම්පනීස් වලට තමයි විශේෂයෙන්ම එයාලගේ ඩිමාන්ඩ් එක එන්නේ මේ ලොකු හොටෙල්ස් වලට. ඉතින් මේ ටුවරිසම් බේස් කරන හොටෙල්ස් වලට විශාල ඉල්ලුමක් එන්න පුළුවන්. මොකද මේ වැඩි ටුවරිස්ට්ලා ප්‍රමාණයක් එනවත් එක්ක මේ නිසා ඒකත් අපිට සලකන්න පුළුවන් කාරණයක් විදිහට තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික අපිට මාකට් එක පැත්තෙන් ඉස්සරහට මොන වගේ ඉල්ලුමක් එයිද කියන එක සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා මේ කාර්තුව ඇතුළේ සහ ඉදිරි කාර්තුව වල. ඉතින් අපි ඊට පස්සේ අපි බලමු quarterly financial reports වලට ගිහිල්ලා බලමු දැනට මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියන එක. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා අපිට 2025 මාර්ච් 31 වලින් වෙන්න කාර්ටර් එකේ ෆයිනන්ෂල් රිපෝට් එක තියෙනවා. ඉතින් අපි මුලින් පොඩ්ඩක් බැලන්ස් ෂීට් එකත් එක්ක බලාගෙන යමු. මේකේ කම්පැනි එකේ ඇසෙට් තියෙනවා 9.8 බිලියන් ඇසෙට් එකක් තියෙනවා. ඒකෙන් ඉක්විටි එක තියෙනවා 5.8 බිලියන් ඉක්විටි එකක් තියෙනවා. ඒක ගැටලුවක් නෑ සාමාන්‍යයෙන් හෙල්දි තත්ත්වයක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඒකේ liabilities 1.1 තියෙනවා current liabilities ඊට අමතරව non current liabilities 1.1 current liabilities තියෙනවා 2.8 බිලියන්. ඉතින් අපි මේක යමු ගෲප් එකේ මේ තියෙනවා මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ඉන්කම් ස්ටේට්මන්ට් එක ඉන්කම් ස්ටේට්මන්ට් එකේ මෙතන ක්වාර්ටර් එක පසුගිය වසරේ මේ ක්වාර්ටර් එකට සාපේක්ෂව රෙවෙනියු එකේ 105ක වර්ධනයක් අපිට පේන්න තියෙනවා. ඉතින් ඒක හැබැයි ග්‍රොස් ප්‍රොෆිට් එකට එනකොට 120ක පහළ යෑමක් තියෙන්නේ. මොකද cost of sales වල වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මෙතන විශේෂ කාරණයක් තියෙනවා ඇඩ්මිනිස්ට්‍රේටිව් එක්ස්පෙන්ස් වල විශාල ප්‍රමාණයක අඩුවීමක්. විතරම ඇඩ්මිනිස්ට්‍රේටිව් එක්ස්පෙන්ස් වල 50ක විතර අඩුවීමක් කරගෙන තියෙනවා. මිලියන 404ක් තිබුණ ඇඩ්මිනිස්ට්‍රේටිව් එක්ස්පෙන්ස් එක මිලියන 204කට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකත් එක්කම මෙයාලට පුළුවන් වෙලා තියෙනවා ප්‍රොෆිට් එක වැඩි කරගන්න මිලියන 51ක් තිබුණ ප්‍රොෆිට් එක පහුගිය වසරේ මේ කාර්තුවේ මිලියන 121ක් දක්වා වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් එක්කම රුපියල් 2.94ක් තිබුණ EPS එක රුපියල් 7.6ක EPS එකක් දක්වා වර්ධනය කරගන්න හොඳ වර්ධනයක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ කාර්තුවේ. ඉතින් ඒක අපිට විශේෂයෙන්ම සලකන්න පුළුවන් හොඳ පොසිටිව් කාරණයක්. මෙයාලගේ earnings grow කරගන්න විදියක් පේන තියෙනවා. කොහොම හරි මැනේජ්මන්ට් එකක් විදිහට මේ cost එක expenses අඩු කරගෙන හෝ මෙතන revenue එක වැඩි වීමකුත් තියෙනවා expenses අඩු කරගෙන හෝ මෙයාලගේ earnings වල growth එකක් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි පොඩ්ඩක් බලමු පසුගිය quarters එක ගිහිල්ලා මේ අපිට තියෙන්නේ December 31st වලින් එන quarter එකේ අපි ඒකේ එකට ගිහිල්ලා අපි බලනකොට quarter එකේ loss එකක් තියෙන ඇත්තටම. මේ loss එකක් තියෙන රුපියල් 2.11ක loss එකක් තියෙනවා එක ෂෙයා එකකට. එතකොට මේකට එනකොට මේ quarter එක එනකොට ඒක රුපියල් 7.6ක ප්‍රොෆිට් එකක් දක්වා වර්ධනය වෙලා. එතන පොසිටිව් කාරණයක් තියෙනවා. මොකද ඒ පහුගිය කාර්තුවේ තිබුණු loss එක මේකේ හොඳ ප්‍රොෆිට් එකක් දක්වා වර්ධනය කරගන්න මේ කම්පැනි එකට හැකි වෙලා තියෙනවා. ඊට කලින් quarter එක අපි බලමු September 30th වලින් එන්න වෙන quarter එකට ගිහිල්ලා අපි P&L එකේ බලමු. ඒකෙත් තිබිලා තියෙන quarter එකේ ලොකු loss එකක් තිබිලා තියෙනවා. quarter එකේ රුපියල් 6.720ක loss එකක් තිබිලා තියෙනවා. එතකොට අපිට පේනවා trend එකක් නේද? මෙතන රුපියල් 6.720ක loss එකක් තියෙනවා. ඊට පස්සේ ඒක රුපියල් 2.711ක loss එකක් දක්වා අඩු කරගෙන තියෙනවා. ඊට පස්සේ රුපියල් 7.6ක loss එකක් විදිහට profit එකක් විදිහට ඒක වර්ධනය කරගෙන තියෙනවා කම්පැනි එක. ඉතින් අපි ඊට කලින් quarter එකට ගිහින් බලමු. 2024 ජූන් 30 quarter එක. ඒකෙදි අපිට පේන්න තියෙනවා රුපියල් 8.36ක quarter එක.
ඉතින් ඔන්න ඉස්සරහට අපිට එන්න තියෙනෙත් මෙන්න මේ වගේ එකන ජූන් 30 එන්වෙන රිපෝට් එකක් තමයි අපිට ඉස්සරහට එන්න තියෙන්නේ. මේ තියෙන්නේ ගිය අවුරුදු 2024 ජූන් 30 එන්වෙන ක්වාටර් එක. ඉතින් ඒකේ කරලා තියෙන රුපියල් 8යි 736ක EPS එකක්. ඉතින් අපි බලමු ඉස්සරහට දැන් ඒ කියන්නේ දැන් අපි පහුගිය අවුරුද්දේ ක්වාටර්ස් 4 ගත්තම හොඳම ක්වාටර් එක විදිහට අපිට මේ ජූන් එන්ඩ් ක්වාටර් එක මෙතනින් මේ earnings පැත්තෙන් අපිට හඳුනගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉස්සරහට අපිට එන්න තියෙනෙත් මේ වගේම ජූන් ක්වාටර් එකක්. අපි බලමු මේ විදිහටම දැන් අපි දැක්ක loss එකක් තිබුණා. loss එක අඩු කරගෙන profit state එකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ profit එක තවදුරටත් වර්ධනය වෙයි කියන එක අපිට මෙතනින් යම්කිසි දල අදහසක් ගන්න පුළුවන්. බලමු ඉස්සරහ ෆයිනෑන්ෂියල් රිපෝට් වලින් ඒක ඒ විදිහටම වෙයිද කියන එක. මේ තත්ත්වය තමයි දැනට තියෙන. බලමු පොඩ්ඩක් මේකේ මේ තියෙන්නේ මාර්ච් 31st end quarter එකේ. අපි බලමු මේ වෙලාවේ net asset value එක මොන වගේ value එකක් තියෙනවද කියලා. මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. දැන් net asset value එක රුපියල් 332ක් තියෙනවා. එතකොට අපිට මාකට් එකේ තාම ට්‍රේඩ් වෙන රුපියල් 170කට. රුපියල් 332ක net asset value එකක් තියෙනකොට ෂෙයාර් එක රුපියල් 170ක් ට්‍රේඩ් වෙනවා. එතකොට අපි මේ equity base එකත් එක්ක ගත්තම net asset value එකත් එක්ක ගත්තම ලොකු discount එකකට ට්‍රේඩ් වෙනවා. ඉතින් ඒකට earnings වල support එකක් තියෙනවද කියන එක අපි දැක්කා. මොකද loss එකක තිබුණ කම්පැනි එකක් නැවතත් profit state එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ profit එක තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන් හැකියාවක් තියෙන බවක් අපිට පේන්න තියෙනවා මාකට් එකත් එක්ක ඇනලිසිස් එකක් කරාම. බලමු ඒ අපි අපකල්පනය කරන වර්ධනය ඉස්සරහ ක්වාටර්ස් වල රිපෝට් වලින් අපිට ඒක බලා ගන්න පුළුවන් ඉදි කියන එක අපි මොනිටර් කරගෙන ඉමු ඉස්සරහට. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට ක්වාටර්ලි ෆයිනෑන්ෂියල් රිපෝට් වලින් කතා කරන්න තියෙන්නේ. අපි ඉක්මනටම යමු මේක ටෙක්නිකලි පොඩි ඇනලිසිස් එකක් කරන්න. ඉතින් මෙතන ඔයාලට පේනවා මම දාගෙන තියෙන විශේෂයෙන් monthly chart එක. එතකොට මෙතන අපිට 2013 ඉඳන්ම price එකේ movement එක මෙතනින් පේන්න තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම දාගෙන තියෙනවා මේ moving average cross එක. එතකොට moving average වල මේ ඔයාලට පේන්න තියෙන මේ තැඹිලි පාට line එක 50 period moving average line එක. ඉතින් මෙන්න මේ අවස්ථාවේ වෙන මෙතෙන් මේ chart එක නිරන්තරයෙන්ම මේ long term chart එකක්. ඉතින් මේකේ නිරන්තරයෙන්ම මේ chart එක price chart එක 50 period moving average line එක respect කරලා තියෙනවා කීප වතාවක්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ අවස්ථාව. 50 period moving average line එකෙන් bounce වෙලා ලොකු up එකක් අරගෙන all time high එකක් දීලා දෙනවා රුපියල් 291. ඊට පස්සේ නැවතත් ඒ drop එක 50 period moving average එක ආසන්නයෙන් එතනින් තරමක් පහළට වෙලා නමුත් ඒ ආසන්නයෙන් නැවතත් bounce වෙලා ඉහළට ගිහින් තියෙනවා. නැවතත් පහළට එම 50 period moving average එකට respect කරලා ඉහළට ගිහින් තියෙනවා. එතන අඩිය තියලා. නැවතත් එසේම සිදු වෙලා තියෙනවා. දැන් අපි නැවතත් ඒ වගේ අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. නැවතත් price එක මේ 50 period moving average line එකේ touch වෙලා තියලා green candle එකක් හදන්න මේ මාසය තුල ඒ කියන්නේ අපි දැක්කේ මේ මේ මාසේ. ඉතින් මේ මාසය තුල green candle එකක් හදලා තියෙනවා නේද? කියන්නේ එක දිගට monthly මාස 4ක් පහළට ඇවිල්ලා නැවතත් මේ ආකාරයෙන්ම 50 period moving average එකට respect කරලා green candle එකක් හැදලා තියෙන බවක් අපිට පේන්න තියෙනවා. ඉතින් අපි බලමු ඒකත් එක්කම මෙතන මේ wedge formation එකක් තියෙනවා. ඇත්තටම සම්පූර්ණ overall multi year ගත්තම up trend එකක් තියෙනවා. ඒකත් එක්ක හැදුන මේ wedge එකක් තියෙනවා. මේ wedge එක ඉස්සරහට මේ උඩ පැත්තට break වෙන්න පුළුවන් හැකියාවක් තියෙන බවක් අපිට fundamentally ගත්තම සහ මේ moving average line එකට මේ price chart එක respect කරලා තියෙන විදිහත් එක්ක සහ එක දිගට මාස 4ක් red වෙලා මේ මාසේ හොඳ green candle එකක් recovery candle එකක් හැදලා තියෙන විදිහත් එක්කම අපිට ඉස්සරහට මේ තියෙන multi year කියන්නේ 2022 සිට තියෙන wedge එක break වෙලා price එක මෙතනින් එළියට ඉහළට කඩාගෙන ඒ කියන එක අපිට විශ්වාසයක් අපිට assumption එකක් තියාගන්න පුළුවන්. අපි බලමු ඒකේ විදිහටම වෙයිද කියන එක. ඉතින් ඔය දේවල් ටික තමයි අපි මේකේ ටෙක්නිකලි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අපි දැන් මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් යම් දෙයක් ඉගෙන ගන්න ඇති සහ ඔයාගේ ඇනලිස්ට් එකට යම් සපෝට් එකක් ගන්න ඇති. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරගෙන යන්න. ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් සහ වීඩියෝ එක ගැන කියන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ යාළුවෙක්ට තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගෙන එතකොට ඔයාලට වීඩියෝ එක පහසුවෙන්ම access කරන්න පුළුවන් වෙයි. ඉස්සරහට ගොඩක් videos එන්න තියෙනවා. අලුතෙන් වීඩියෝ එකක් ආපු ගමන් ඔයාලට notification එකේ එතකොට ඔයාලට පහසුවෙන් වීඩියෝ එකට access කරගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක සමගින් මෙතෙක් වෙලා රැඳී සිට ඔයාලට ස්තුතියි. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අපි සමුගන්නවා මේ වීඩියෝ